මෙදුරු මන්දිර ප්‍රාසාද සිය දහස් ගණනක් ඉදි වුණත් විල් පොකුණු වැව් ඇලවේලි කෙත්වතු කොතෙක් තිබුණත් ලංකාවේ හැම රාජධානියකම ආලෝකය බවට පත් වුණේ උතුම් වූ දන්ත ධාතුන් වහන්සේ. මේ ලක් පොළොව මත සිහසුන දැරූ හැම රජ කෙනෙක්ම පාහේ තමන්ගේ ඇසිදිසි මානය තුලම ඊතා උස් තැනක උන්වහන්සේ වඩා හිඳුවා පුද පූජා සත්කාර පැවැත්වුවේ ඒ බව හොඳින්ම දැන සිටි නිසායි. අද අපේ හදබැඳි මම් පෙත තුලින් මේ පිවිසෙන්නේ පොළොන්නරු රාජධානි සමයේදී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටි දළදා මන්දිරය නරඹන්න දළදා මළුව මත්තට ඓතිහාසික ගල් පඩිපේලි තරණය කරමින් බලු කපුටු පිශාච ආත්ම භාවයන් තම සසර තුලදී නොලබන්නට නම් අනුගමනය කළ යුතු වත්පිළිවෙත් ගැන අවබෝධයක් දෙමින් ඒ කාලේ රජදරුවෝ අපේ මිනිසුන්ට දළදා වන්දනා කරවන්න තරම් මහජනයා ගැන සානුකම්පිත වුණු වගට මේ සිල්ලිපි සාක්ෂි දරනවා. ඇත්තටම අප පිවිසෙන මේ දළදා මළුවක්ම පමණක් නොවන්නට හේතු කාරණා රාශියක් අපිට එක නිමේෂයක් තුලදී හාත්පස නිරීක්ෂණය කිරීමෙන්ම අවබෝධ කරගන්න අපහසු වෙන්නේ නැහැ. විවිධාකාරයේ ගොඩනැගිලි රාශියක් එකම භූමි තලයක් මත කැටි වෙලා තියෙන හැටි අපූරුයි. ඉතින් ඒ එකක් පිළිවෙලට නැරඹීම අපිට වැදගත් වෙන්නේ එදවස රජදරුවන් මේ දළදා වහන්සේ පුද කරන්නට ගෞරව බහුමානයන් දක්වන්නට කොයිතරම් උනන්දු වුණාද කියන අදහස සිතට නගා ගැනීම පහසු වන නිසායි. තමන්ගේ කිති අසස්රාවය දේශාන්තර සිසාරා පතල කරවන්නට මහත් උනන්දුවක් දක්වපු නිශ්ශංක මල්ල රජතුමා විසින් කරවන ලද ශිලාලිපි අතර ප්‍රමුඛ ස්ථානයේ වැජඹෙන ගල්පොත අපේ පළමු නිරීක්ෂණය. අති විශාල තනි ගල් පූරුවක් මත අකුරු කරවලා තියෙන මේ ශිලා ලේඛනයේ හැඩරුව පුස්තකයක ආකාර ගන්න හින්දත් පොතක අඩංගු කරන තරමේ විස්තර රාශියක්ම මෙහි සඳහන් කරලා තිබීමත්ම නිසා මේකට ගල්පොත කියලා නම් කරලා තියෙනවා. නිශ්ශංක මල්ල රජතුමාගේ පරම්පරාව ගැනත් රජුගේ වීරක්‍රියා වගේම ඔහු විසින් එතුවක් කාලයක් පුරාවට කළ පුණ්‍ය කර්මයන් ගැන විස්තරත් මෙහි අඩංගුයි. එහි පැතිමූණත මත නෙලා ඇත්තේ හින්දු දේව සංකල්පයේදී ලක්ෂ්මි දෙවඟනගේ එක් ස්වරූපයක් වුණු ඇතුන් පිරිවරා හිඳින ගජලක්ෂ්මි දෙවඟනගේ රුවයි. ඇය ධනය, බලය, ශාස්ත්‍රීයත්වය සහ රාජකීයත්වයයි නිරූපණය කරන්නේ. වැදගත්ම දේ නම් ටොන් දහස් ගණනක් බර මේ සුවිශාල ගල් කුට්ටියේ පළමු පිහිටීම තිබිලා තියෙන්නේ මෙතන ඉඳලා කිලෝමීටර 100 ගණනක් දුර ඈත සෑගිරියේ හෙවත් මිහින්තලේ වීමයි. මේ සෙල්ලිපියේ ආරක්ෂාව උදෙසා ඒ කාලෙදී ඉදිකල පියස්සක සලකුණුත් අදටත් දැක ගන්න පුළුවන්. ගල්පොතට නුදුරෙන්ම තිබෙන ගොඩනැගිල්ල පොහොයගයයි. මෙහි වැඩ සිටි ස්වාමීන් වහන්සේලාට දළදා වහන්සේ අභියස දීම පොහොය කර්මයන් කිරීම පහසු වනු පිණිසයි එය ගොඩනැංවී ඇත්තේ. ගල්පවුරු පොත් කරවන්නට හපන් එදවස ශිල්පීන් කළු ගලක් ලියකම් වැලක් බවට හරවා ඇති විශ්මිත හැකියාව නිශ්ශංක ලතා මණ්ඩපයේදී මෙන්ම මේ පොහොය ගේ තුලදීත් නිරීක්ෂණය කරන්න පුළුවන්. ගලක් සතු රළු පරළු පෙනුම වෙනුවට ඒට වැලක් සතු සුමුදු නම්‍යශීලී භාවය ආරෝපණය කර මැදුරක බර දරා සිටින කුළුණක් බවට පත් කරවන්නට ගෙන ඇති ඒ උත්සාහය ඉතා ආකර්ශනීයයි. පොහොය ගේටම යාබද පරිසරයක ඉදි කරලා තියෙන මේ ගොඩනැංවීම සමහර විට අපේ පාරම්පරික ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම අභිබවා ගිය එකක් වෙන්නේ මේ ආකෘතියේ ගොඩනැගිලි ඇත්තේ පොළොන්නරුවේ පමණක් වීම නිසායි. මහා සතකින් නිමවන ලෙස ඉහළ නැගෙන විට ක්‍රමක්‍රමයෙන් කුඩා වන්නට ගඩොලින් නිමවලා ඇති ඒ ඉදිකිරීම අපට තරමක් ආගන්තුක ශෛලියක්. එහි පාදමේ ඇති දොරටු තුලින් පිවිසී ඉහළ මහල් දක්වාම පිවිසෙන්නට මගක් එදවස තිබී තියෙන අයුරු දැකගත හැකියි. එහි පිටත බිත්තිවල එක එක මහලක් පාසාම හින්දු ආකෘතිය රූප නිර්මාණය සිදු කොට තිබෙනවා. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මේ ශෛලිය හඳුනාගෙන ඇත්තේ අග්නිදිගාසියානු රටවල දකින්නට තියෙන පැගෝඩා ක්‍රමයේ චෛත්‍ය නිර්මාණයක් ලෙසයි.
එයින් අදහස් වෙන්නේ පොළොන්නරු සමය වන විට හින්දු ගොඩනැගිලි ශිල්පය පමණක් නොව අග්නිදිග ආසියානු රටවල ඉදිකිරීම් ශිල්ප ක්‍රමයනොත් අපේ රට දිහාවට එබිකම් කර බලමින් සිටි බවයි. දැන් අපේ අවධානය යොමු වෙන්නේ දළදා මළුවේ තියෙන දළදා වහන්සේ වඩා හිඳුවා තිබූ උතුම් වූ දන්ත ධාතු මන්දිරයයි. ඇත්තටම පොළොන්නරු රාජධානි කාලයේදී මේ බිමේම දළදා මන්දිර දෙකක්ම ඉදිවී තිබෙනවා. විජයබාහු මහරජතුමා විසින් පළමුවෙන්ම ඉදිකරවන්නට යෙදුණු දළදා මැදුර අද හැඳින්වෙන්නේ අටදාගේ නමින්. ඊට පසු කාලෙකදී ඒ අටදාගේ බිම් සැලසුමම තරමක් විශාල කරවමින් නිමවුණු දළදා මන්දිරය හැටදාගේ නමිනුයි හැඳින්වෙන්නේ. බොහෝ විට කළුගල් සහ ගඩොල් උපයෝගී කරගෙන නිමවා ඇති ඒ මැදුරු ඉතා ආකර්ශනීය නිර්මාණ. අටදාගේ පිවිසුමේදීම අපට පසකින් කළුගලෙන් කැටයම් වුණු අලංකාර පුන් කලසකුත් අනෙක් පසින් පාදෝහණය කරන්නට යොදාගත් ජල රැඳවුම් නිර්මාණයකුත් දැක ගන්න පුළුවන්. කැටයම් සහිත සුවිශාල ගල් පියස්ස අපට පිවිසුම ලබා දෙන්නේ මණ්ඩපය තුලටයි. ඒ මණ්ඩපය නැවතත් අපව අලංකාර පිවිසීමක් වෙත යොමු කරවනවා. මනරම් කැටයම් සහිත සඳකඩ පහනක් මුරගල් දෙකක් සහ කොරවක් ගල් දෙකක් අභිමුව නැවතත් ශිලා උළුවස්සක් අපේ ප්‍රවේශය බලාපොරොත්තුවෙන් මග බලා හිඳිනවා. ඒ ප්‍රවේශ මණ්ඩපය ඉදිකළ ශිලා බිත්ති මැත්තේහි කැටයම් කරවලා තියෙන ශිලා ලේඛන අපිට ලබා දෙන දැනුම් සම්භාරය අතිමහත්. දළදා වහන්සේ වැඩහිඳි ඉහළ මාලයට පිවිසෙනු පිණිස උපයෝගී කරගත් පියගැට පෙළ ආරම්භෙන්නේ මේ මණ්ඩපය තුලිනුයි. ඒ මණ්ඩපයෙන්ම නැවතත් බැහැරට යන්නට දොරටු දෙකක් දෙපසින් ඉදිකොට තිබෙනවා. එයින් පසු පිවිසුම පිළිම වහන්සේලා තැන්පත් කොට ඇති ගර්භාෂ ගෘහයටයි. එහි හිටි පිළිම වහන්සේලා 3 නමක් අදටත් මහා කරුණාවෙන් වැඩ හිඳිනවා දැක ගන්න පුළුවන්. උන්වහන්සේලා නමෙද සිත එකලාසයක් කරගෙන උඩුමහලේ වැඩ හිඳින දළදා වහන්සේ බැහැ දකින්න යන්න අපේ රජවරු එදවස හුරු පුරුදු වෙලා ඉන්න ඇති. මේ අටදාගේ එලිමහන් පැති පෙනුම ආරක්ෂක පවුරකින් වට වෙලා තියෙන බිම් කඩක වටේ මිදුලක් සිටිනසේ තමයි ඒ ගොඩනංවල තියෙන්නේ. ගල්පතුරු අතුරපු මළුවක් මැත්තේ ඉස්සර වෙලාම නෙළුම් පෙති වේදිකාවක් සහ ඊට උඩින් ඉදිකරපු වේදිකාව එම මන්දිරේ පාදමයි. අග්නිදිග ආසියානු කැටයම් ශෛලියට නැකම් කියන සිංහරු රාශියකින් අලංකාර වෙලා තියෙන ඒ පාදම උඩයි බිත්ති ගොඩනැන් වෙන්නේ. දළදා මන්දිරේ පිළිම වහන්සේලා වැඩ ඉන්න ගර්භ ගෘහයේ ඉඳලා ආපස්ස බලන ඔබේ නෙත නවතින්නේ සුන්දර මම්පෙතක. දොර පියන්පත් අද නැතත් දළදා මැදුරේ ద్వාරයන් සියල්ලම පහු කරගෙන ගිහින් හරියටම ඔබේ දර්ශන රේඛාව මැද්දේ සමාධි සුවයෙන් වැඩ හිඳින වටදාගේ පිළිම වහන්සේ ළඟ ඔබේ නෙත් නතර වෙන හැටි ආශ්චර්යජනකයි.